ආයුබෝවන් විනෝද සමය. කාද පුළුවන් උනත් දාගන්නවා බැරි උනත් පුච්චනවා. ටයි එක දාගන්න එක නේ අමාරු වැඩේ උදේට. ඉන්න. රක්ෂාවල් දෙක බයක් කර හැකි. මම බය නෑ. මම මේ කුණු කන්දල් අදින්න කැමති නෑ. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. ආලියේ ප්‍රේමයේ කියන එක ඉන්ද්‍රත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. තේරෙනවද? තමුසෙගේ දුව හදාගන්න තමුසෙ දැනගන්න ඕනේ. එයාගේ පුතා හදාගන්න එයා දැනගන්න ඕනේ. ඔව් ඒක හරි. මම තමුසෙ ළඟ නේද? කිසි දෙයකට බය වෙන්න එපා. එන ජේමත් ඉස්සරහ. බය නැතු ඉස්සරහින්. නැති ජේමත් යනවා ඉස්සරහට කතා කරන්න. තමුසෙ බය නැතු යනවා ඉස්සරහ. බල්ලොත් දඟලනවානේ මේ ටයි එකක් දාන්න ගත්තාම උදේට. මිස්ටර් කොරියන්ද අපි මේ පොඩි ප්‍රශ්නයකට යාවේ. පොඩි කියන්නේ ලොකු ප්‍රශ්නයකට යාවේ. මොකක් වුණත් කමන්නේ මම මේ උදේ ඉඳලා මේ ටයි එක දාගන්න ටිකක් කරදර වුණා. මොකක් හරි කතා කරන දෙයක් පිටියෙන් කතා කරන්නේ ඇද ඉන්න නම් වෙලාවක් නැහැ. නෑ මටත් ඇද ඉන්න වෙලාවක් නැහැ. මමත් තබලයක ටූන් කර ඉඳපු ගමන් මේ ආවේ. ඔව්. මෙච්චරයි තියෙන ප්‍රශ්නේ. කෝච්චියට යන්න තියෙනවනේ. මිස්ටර් කොරියන් සමුසේක ළමයි සමුසේ හදා ගන්නවද? එහෙම නැත්නම් මම හදන්නද? ඉතින් සමුසේ හදනවා එකෙන් දෙන්නේ කරගෙන මේ හැබැයි හදනවා නම් අර පොඩි උන්ගෙන් ගන්නවා ලොකු එවුන් නම් හදන්න යන්න එපා. ලොකු එවුන් දැන් මාව හදනවා. මේ තේරුන්නේ නැහැ මුන්නෑට කතා කරන්නේ. මේ වැඩේ තියෙනව නේද? ඔව්. මේ වැඩේ හරි මේ සයියක පැටලෙනවා කතාවට ගියාම කොටින් කියන ඕගොල්ලෝ. කොටින් මේ වැඩ අපිට පුරුදු නැහැ. අයියෝ මෙච්චර වයසට ගිහිල්ලා වැඩ හුරු නැහැ කිව්වම මොන කතන්දරයක් නන්දලා කියන්නේ. පුරුදු නැහැ කියන්නේ උන්නේ අපේ දෙමව්පියෝ. අපිව හදපු විදිහට තමයි අපි දරුවෝ හදන්නේ. මොන බොරු කතන්දර දොයි අපේ දෙමව්පියෝ හදාපු විදිහට අපි දරුවෝ හදන්නේ. අපේ දෙමව්පියෝ අපිව හැදුවේ හොඳ මව් කෙරේ දීලා. අපි දෙන්නේ දරුවන්ට මොනවද? පිටිකිරි තින්කිරි. වෙන එකක් ඕනේ නැහැ. තමසේ කල්පනා කරලා බලනවා අපේ දෙමව්පියෝ. අපි පොඩි කාලේ පණු ගා හැදිච්චා මොනවද දුන්නේ? හසමෝදකම් පිටිතේක කුඹුරු ඇත. අද අපි මොනවද ළමයින්ට දෙන්නේ පණු ගායකට? ඇන්ටිපා. අම්මපා නෙමෙයි ඇන්ටිපා. අපිව හැදුවේ කොළ ගඳ දෙයි. ඔය විටමින් A B C D E F G දීලා නෙමෙයි අපි හදලා තියෙන්නේ. මේක තේරුණා මට මේව කතා කරන්න ගියාම තවත් ටයි එක පැටලෙනවා. මම එකක් කියන්නම්. මෙහෙමට කියොත් කෙලවර පොදන්න කියන එක දැනගන්න වෙයි. කෙලවර හොයාගන්න බැරුව තමයි ඔය මාත් මේ දඟලන්නේ කෙලවර හොයාගත්ත නම් වෙලාවකට මම කෝච්චියටත් ගිහිල්ලා ටයි එක දාගන්න. කෙලවර තමයි කොහෙන් තාම තේරුන්නේ මේක. මේ කියන දෙයක් බයින මාතෘකාවට අනම්මනම් ඕනේ නැහැ. බයින මාතෘකාව. මම කියන්නේ. මෙහෙමට කියොත් නියපොත්තෙන් කඩන්න තියෙන එක. පොරේක පණ්ඩයි වෙන්නේ කියන එක තමයි දැනගන්න. මෙන්න මේ ඔය පොරව දෙන්නක පොඩ්ඩක්. මොකද්ද කපා ගන්න ඕනන්නේ? හැබැයි පොරව ගෙනිච්චට කමන්නේ නැහැ. පන්නරේ සවුත් වෙනවා පොළොවට ගැටුවා. ඒකින්ද අවුවේ දාන්න එපා, රත් වෙන්න තියන්න එපා පොරව පරිස්සම. මේ අපිට ඕනේ නැති පොරවක් නැහැ අයිසේ. කියනවාද? කියනවා තමයි මේක. මම මොකක් හරි බහිනවා මාතෘකාවකට. තමුසෙ කියනවා මාව පටල ගන්න එපා නේද? තමුසෙනේ කිව්වේ මම කනේ ඇවිල්ලා ගහන්න කතා කරන්නම් කියනනේ තමුසෙ මාව ඇදන්නා. දැන් මොනවද තමුසෙ කතා කරන්නේ? කවුද කිව්වේ? කවුද කිව්වේ නේද? නෑ මම කිව්වේ නේ මම කිව්වේ මේ මනුස්සෙක් කොහේ මේ මනුස්සෙක්ට මං ආවේ උදව්වට. මේ දින මාත්‍යා මට පරක් වෙන කෝච්චියට යන්න. බහිනවා කොයි මාතෘකාවට? කිසි තමුසෙ බහිනවා. තියෙන මාත්‍යා. තමුසේ මෙතන ඩිංගක් මේ පොතපත කියවලා තේරුම් පෑදුම් නැති මිනිස්සයා. මේ ආපු කාරණේ ගෙලින් කොටින් කියනවා මොකක් හරි. කියනකොට කෝච්චියට යන්න ඕනේ. කොහෙන්ද නෑ මේ තරහ වෙන්න එපා කිව්වත්.
මේ ආලය ප්‍රේමය ස්නේහය කියන මේවා මේ විදි සංකල්පනා මිනිස් චිත්ත සංතානෙන් උපදින අද්භූත හැඟීම් විශේෂයක්. කෝච්චිය අයිවා. ඒ වගේම මේ තරහ වෙන්න එපා මේ උන්නේ මම කිව්වට මගේ ජීවිතයේ ප්‍රේමේ සම්බන්ධ අත්දැකීම් උඩ දේවල් කියන්න මේ අවස්ථාව නෙවෙයි මම කියන්නේ ඔය නොකිය ඉන්නේ කොහොමද ඒවා කිව්වොත් ඒව පල්ලවත් කරන එකක් නැහැ. ඒ වුණාට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන පඬිවරයා කියලා කියනවා ආර්ය සම්බන්ධව මෙන්න මෙහෙම දෙයක්. මේ සම්සල මාතෘකාවට බහිනවද නැත්නම් ඩොට්ට බහිනවද? ඔව්. අයිනනම් දේවල් දැන් එකක් මේකයි කතන්දරේ. මෙච්චරයි මේකේ තියෙන ප්‍රශ්නේ. මම කියන්නේ කොටේ. මම බොහොම කේන්ති මේ කතා කරන්නේ. සම්සගේ පුතේ මගේ දෙක් සමග යාළු වෙලා තියෙන. අන්න එක කියන්නේ මං ආවේ. මගේ පුතේ? ඔව්. තමුසේ අමුකාරයෙන් බෑ. අමු නෙමෙයි අය මම ඉදිච්චවත් ආපු මිනිහ. අමු නෙමෙයි. කවදාවත් වෙන්න බෑනේ උන්නේ නැහැ. මොනවද මේ කතා කරන්නේ? වෙන්නේ නැහැ. මොනවද වෙන්නේ බැරිව වෙලා තියෙනද මේ බලනවා මොකද්ද කියලා මේ පින්තූරේ මේ දැන් මොකද උත්තරේ ඒ කතා කරනවා මේ මොකද්ද වෙන්න බෑ වෙන්න බෑ මේකද අයියෝ මේ මගේ රට ඉඳලා ආපු දුවනේ මේ ඉන්නේ තමුසේගේ දුව මේ ගෑනු ළමයි දෙන්නෙක් නේ ඉන්නේ මේ ෂර්ට් එකක් අඳලා කල්සමක් අඳලා කොල්ලේ පොඩට කපලා මගේ දුව මේ ගෑනු ළමයි දෙන්නෙක් මට පුතෝ ඉන්නේ බෑ මම ඉන්නේ ගෑනු ළමයි දෙන්න විතරයි තමුසේලා නිකන් වලි විපාකගෙන දඟලනවනේ නෑ මොනවද මේ කතා කරන්නේ පියන මහත්තයා තමුසෙත් ආවනේ මේ වගේ මේ බහුබූත ඇදලා මම කිව්වා මෙයාට මේ ගෑනු දෙන්නෙක් විතර ඉන්නේ කියලා මම කියන්නේ ඔය කිව්වේ මොනවද